මම අදත් ඔයාලත් එක්ක එකතු වෙන්නේ රසවත් ගුණවත් රෙසිපියක් එක්ක. කතුරු මුරුංගා මල් වලින් සුපිරි බයිට් එකක් හදාගන්න විදිහ තමයි මම අද ඔයාලත් එක්ක ඉතින් කතා කරන්න යන්නේ. මේ වීඩියෝ එකට යන්න කලින් ඔයාලා මාව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා දෙන්න. ඒ වගේම බෙල් නොටිෆිකේෂන් එකක් දෙන්න. මේ ඔයාලා දකින්නේ මම කතුරු මුරුංගා මල් ටික කඩා ගන්න විදිහ තමයි. මගේ එහා පැත්තේ ගෙදරින් තමයි මට මේ කතුරු මුරුංගා මල් ටික ලැබුණේ. ඒ අක්කත් එක්ක ආගිය තොරතුරු හුවමාරු වෙන ගමන් මම මල් ටික ඔක්කොම කඩා ගත්තා. මේ මල් හරිම රසයි, ගුණයි. ඉතින් මේ මල් වල රස ගුණ දන්න කිසිම කෙනෙක් මේක මලක්වත් මග ඇර ගන්නෑ. මොකද මේ මල් අවුරුද්ද පුරාම පිපෙන්නේ නැහැ. අවුරුද්දේ මේ මාසේ අන්තිම කාලවල තමයි ගොඩක් දුරට මල් පිපෙන්නේ. ජනවාරි වගේ වෙනකොටත් සමහර විට මල් තියෙනවා. ජනවාරි පෙබරවාරි වගේ වෙනකොටත්. ඉතින් මම මේ මල් ටික කඩලා ගත්තා ඔක්කොම ටික. දැන් මම ලෑස්ති වෙන්නේ මේ මල් ටික එකින් එක පෙති ගලවලා සුද්ධ කරන්න. මොකද හරි කල්පනාවෙන් මේ වැඩේ කරන්න ඕනේ. මේ මල් වල මේ පුංචි කෘමි සතු ගොඩාක් ඉන්නවා. මේ ඇහැට පේන්නේ නැති තරම් පුංචි මේ පණුවොත් ඉන්නවා. කූඹි මේ මලේ අර පැණි වගේ තියෙනවනේ. ඒවා පැණි බොන්න ආපු සත්තු එහෙම. ඉතින් ඒ වගේම මේ මලේ මේ කොළ පාට කොටස තිති රසක් තියෙනවා. ඒ වගේම මැද නාරටියක් වගේ තියෙන මේ නටුවක් වගේ එකක්. ඒකත් කන්න බෑ. ඒ කොටසත් සුද්ධ කරලා අයින් කරන්න ඕනේ. ඊට පස්සේ මේ මල් පෙති ටික ගලවලා ගත්තට පස්සේ මම නම් ලුණු මිශ්‍ර වතුරේ තමයි හොඳට සෝදගන්නේ. හොඳට සෝදලා වතුර ටික මේ බේරෙන්න පැත්තකින් තියලා වතුර ටික ඉස්සලා පෙරෙන්න අරිනවා. ඊට පස්සේ මම මේ මල් ටික දැන් අපි බැටර් එකක් හදාගන්න ඕනේ බදින්න. ඒකට ඉස්සල්ලාම සුදු ලුණු බික් කීපයක් අරගෙන හොඳට අඹරලා ගන්නවා. ඒ වගේම ගම්මිරිස් කුඩු ටිකකුත් ඕනේ. ගම්මිරිස් කුඩු ටිකයි ඊට පස්සේ කෑලි මිරිස් ටිකක් ගන්නවා. ගොඩක් ගන්න නැහැ, පොඩ්ඩක් ගන්න. ඊට පස්සේ අපේ රසායන ලුණු ටිකක් ගන්නවා. කහ ටිකකුත් එකතු කර ගන්නවා. ඊට පස්සේ මං දීසියක් අරගෙන පාන් පිටි වලින් පුරවලා මේස හැඳි දෙකක් ගත්තා. මේ පාන් පිටියකට වතුර ටික ටික දාගෙන ටිකක් ඝන බෙටර් එකක් තමයි හදාගන්නේ. ඊට පස්සේ මේ හොඳට මේ මිශ්‍ර කරගත්තට පස්සේ පාන් පිටි ටිකක් ඝනව තියෙනවා. ඊට පස්සේ මේකට මම එකතු කරගන්නවා ඉස්සෙල්ලම සුදු ලුණු ටික. සුදු ලුණු අපි අර අඹරලානේ අරන් තියෙන්නේ. ඊට පස්සේ සුදු ලුණු ටික දාලා ඉවර වෙලා අපි මේකට බිත්තරත් එකතු කරගන්නවා. බිත්තර එකින් එක වෙනම දීසියකට කඩලා තමයි දාගන්නේ. මොකද බිත්තර නරක් වෙලා තිබුණොත් ඒ නිසා බිත්තරයක් කඩලා වෙනම දීසියකට අරන් මෙහෙම එකින් එක දාලා බිත්තර ටිකත් පාන් පිටි බැටර් එකටම දාලා ඉවරලා මිශ්‍ර කරගන්නවා. ඒ බැටර් එකට ඊට පස්සේ අපි අර ගත්ත මේ කෑලි මිරිස් ටික දාගන්නවා. කෑලි මිරිස් ටික දාගන්නවා අපේ කහ කුඩු ටික. ඊට පස්සේ ලුණු කුඩු ටික එකතු කරගන්නවා. ඒකල හොඳට ආපහු මිශ්‍ර කරගන්නවා බැටර් එක. මේක හොඳට මිශ්‍ර වුණාට පස්සේ ආපහු ගම්මිරිස් ටිකක් දාලා මිශ්‍ර කරගන්නවා. මේක මිශ්‍ර වුණාට පස්සේ තෙල් ටිකක් ලිපේ තියලා ඒකට අර බැටර් එකේ ඔබලා ගත්ත කතුරු මුරුංගා මල් ටික බැද ගන්න තමයි දාලා තියෙන්නේ. මේක හොඳට දෙපැත්ත හරව අඩු ගින්දර වැඩි කරගන්න නැතුව හොඳට බදින්න ඕනේ. වෙන වෙනම දාගත්තා නම් හොඳයි. ඒ උනාට ඔහොම එකට වගේම දාගත්තා වෙනසක් නැහැ. හරි රසයි. හොඳට අඩු ගින්දරේ බැදගත්තට පස්සේ හොඳට ක්‍රිස්පියට තියෙනවා. මේක මුරුංගා මල් කියලා හිතන්නත් බෑ. මේ හරි රසට තියෙනවා. ඕනම කෙනෙක් කනවා. ඉතින් මම ඔයාලගෙන් ඉල්ලා සිටිනවා ඔයාලටත් මේ මුරුංගා මල් හැදෙන කාලෙනේ. දැන් මේ ඉවර වේගන වගේ එන්නේ. ඉතින් හදලා රස බලන්න කියලා. මාත් එක්ක ඔයාලා එකතු වෙලා හිටියට බොහොමත්ම ස්තුතියි. තවත් වීඩියෝ එකකින් ඔයාලත් එක්ක එකතු වෙන්න. ගිහින් එන්නම්.